සතියේ සම්බන්ධ වෙච්ච සහ මම කිව්වා දැන් මෙතන 5 4 5 6 අද ඉඳලා යන 7 ගැන විතරයි කතා කරන්නේ. 4 නෙමෙයි 5 6 පුතා 4 නේද? හරි. මේ මම කතා කරන්නේ 5 වෙනි බැච් එකේ දරුවන්ට 6 වෙනි බැච් එකේ දරුවන්ට සහ 7 වෙනි බැච් එකේ දරුවන්ට. 5 නේද පුතේ ඔයාලා? පුතාලාට දැන් පාඩම් කීයක්ද කියලා ඩුක් ගාලා කියන්න බෑනේ කරලා තියෙන්නේ. එදා මට ඔයා ඔප් එකේ තියනවාද? හරි. ඕකෙදී දැන් ඔයාලට මේ මං කියන දේ 6 අන්තිමටම ජොයින් වෙච්ච අයයි 7 අයයි කරගෙන ගියත් කමන්නේ. පුළුවන් නම් පිටුව ගලවලා හරි සෙට් කරගන්න පුළුවන් නම් සෙලෝ ටේප් එකකින් හරි 5 දරුවොත් කරාට කමක් නැහැ. මේ කරන්න හදන්නේ මෙන්න මේ දේ මම මේ පහුගිය විභාග දෙකේදීම දැක්කා අපේ දරුවෝ පුතේ මේ ටික වීඩියෝ එකක් විදිහට යන්න පහුගිය විභාග දෙකේදීම මම දැක්කා අපේ දරුවෝ NVQ බුක් එක පුරව ගන්න ගියාම පොඩ්ඩක් අපහැදිලිතාවයකින් ඒ NVQ බුක් එක පුරව ගන්නේ. එතකොට ඒක අත්සන් කරනකොට පොඩි ගැටලුවක් තියෙනවා ආයතනයක් විදිහට අපිට සහ පුරවනකොට ඔයාලට. දැන් අපි සබ්ජෙක්ට්ස් 17යිනේ තියෙන්නේ පාඩම් 17යි. පාඩම් 17 කතිකාචාර්යවරු ඉන්නේ තමරමාලි සමරසිංහ මැඩම්, නායනි අබේවික්‍රම මැඩම්, මම රන්සිකා සංජීවනි, ජයන්ත බණ්ඩාරනායක සර් අපේ විසිටින් ලෙක්චර්ස් ඔය ලෙක්චර්ස්ලා 4 දෙනා තමයි පර්මනන්ට් ලෙක්චර්ස්ලා 4 දෙනා. විසිටින් ලෙක්චර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට එක්කෙනෙක් අපේ අර සෞඛ්‍ය අංශේ මිස් අනුෂා මිස් කවුද අනුෂා මිස් එක පාඩම් වලට හිටපු අය ඔයාලා හිටියා පුතේ බෑන්ඩේජ් පාඩම එතකොට ඒ අනුෂා මිස්ගේ පාඩම මේ නම් ටික ලියා ගන්න පුතේ පොතක කොතන හරි කමන්නේ සම්පූර්ණ නම නෙමෙයි වුණාට කමන්නේ තමරමාලි සමරසිංහ කතිකාචාර්ය කියන එක පස්සේ ඔයාලා දාගන්න. තමරමාලි සමරසිංහ නයනි අබේරත්න නයනි අබේරත්න හංසිකා සංජීවනී රන්සිකා සංජීවනී ජයන්ත බණ්ඩාරනායක ජයන්ත බණ්ඩාරනායක ඉන්පස්සේ දාන්න පුතේ කවුද අපේ අනුෂා සෞඛ්‍ය පාඩම් කියලා වරහන් අස්සේ දාගන්න අනුෂාමිය චතුරු කෑල්ල අමතකයි ඩොක්ටර් දේවපුර එයාගේ නම දිග කෑල්ලක් තියෙන්නේ පස්සේ මම කියන්නම් ඩොක්ටර් දේවපුර ඩොක්ටර් දේවපුරගේ නම නම් මට තමයි පස්සේ දාන්නම් මම එතකොට මම ඔය නම් ටික ඔයාලට නමයි ටයිටල් එකයි ඔයාලට WhatsApp එකේ දානවා. හරිද PDF එකක් විදිහට හදලා දාන්නම්. එතකොට ලෙක්චර්ස්ලා ඔක්කොම කීයද? 6යි. හරිද? ලෙක්චර්ස්ලා 6ක් ඉන්නවා. පර්මනන්ට් ලෙක්චර්ස්ලා 4යි, විසිටින් ලෙක්චර්ස්ලා 2යි. එතකොට ඔය අනුෂමිස්ගේ දේවපුර සර්ගේ පාඩම් කිහිපයයි එන්නේ. ඔයාලට සෞඛ්‍ය වලට ගැලපෙන පාඩම් කිහිපයක් විතරයි. එතකොට මින් ඉදිරියට ඔයාලා පොත් දැන් කොහොමත් ඔයාලා අද දවසේ ලියාගන්නේ කටුවට නේද? හැමදාම ගෙදර ගිහිල්ලා එදාට ඔයාලා පොත් ලියාගත්තද පස්සේ ලියනවද? ලියාගත්තා. හරි. එතකොට අපේ බැච් 5 6 7 අද ඉඳලා ඉන්න අය පොත් හදාගන්නකොට මින් ඉදිරියට යන පාඩම් ටිකේ පොඩි පොත් ලොකු පොත් ගන්න එපා පුතේ බණ්ඩාරනායක සර්ගෙකට ලොකු පොතක් ගන්න ලොකු කියන්නේ පිටු 120 තියෙනවා නේද පිටු 120
වගේ ගන්න බණ්ඩාරනායක සර් එකට. මගේ එකටත් ඊගාට තියෙන පිටු 80ද? ඔව් 80 ගන්න. ඉතුරු වුණොත් මදි වුණොත් ආයෙ ගන්න පුළුවන් නේ. 80 හරි 120 හරි තමයි මගේ රන්සිකා සංජයනි සහ බණ්ඩාරනායක සර් එකට ගන්න ඕනේ 120 වගේ ගන්න දෙන්නටම. රන්සිකා සංජයනිට 80 ගත්තත් කමන්නේ. සමරමාල සමරසිංහ මැඩම්ටයි නයනි අබේරත්න මැඩම්ටයි පිටු 80 වගේ ගන්න. එහෙම නැත්නම් 80යි 120යි අතර ලොකු මුදලේ ගැප් එකක් නැත්නම් 120ෙම හතරක් ගන්න. ඊට පස්සේ අනිත් ලෙක්චර්ස්ලා දෙන්නට පිටු 80 පොත් දෙකක් ගන්න. මම ඔයාලට ලෙක්චර් එකට කලින් දවසේ දානවා කවුද එන ලෙක්චර්. ඊට අදාළ පොත ගේන්න පොතේම ලියන කෙනා මම හිතන විදිහට පොතේම ලියන්නේ කටුවට ඔයාලා ලියාගන්නේ. ඒ නිසා කටුපොතේ ලියාගෙන ගෙදර ගිහිල්ලා අදාළ පොතේ ලියාගත්තත් කමන්නේ. එතකොට ඔයාලට අර NVQ බුක් එක පුරවනකොට ලේසි. මොකද ලෙක්චර්ගෙන් ලෙක්චර් තමයි අත්සන් කරන්න තියෙන්නේ. ඔයාලා මාතෘකාව ලිව්වා, ඒ අනුමාතෘකා ටික ලිව්වා, ලෙක්චර්ගෙන් අත්සන් කරගන්න පුළුවන්. මින් ඉදිරියට NVQ බුක් එක දැන් හැමෝම අරගෙන නේද තියෙන්නේ. NVQ බුක් එක ඔයාලා හැම සතියෙම මින් ඉදිරියට අරගෙන එන්න. එදාට ඉන්න ලෙක්චර්ගෙන් හැමෝම ලෙක්චර් එක ඉවර වෙලා අත්සන් කරගන්න. තේරුණා නේද පුතේ? එදාට ඉන්න ලෙක්චර්ගෙන් ලෙක්චර් එක ඉවර වෙලා අනිවාර්යෙන් අත්සන් කරගන්න ලෙක්චර් එකේ නෝට් එක. එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕනේ දැන් අද දවසේ ඔයාලට පොතේ ලස්සනට ලියා ගන්න බෑ කියලා හිතෙනවා නම් දැන් ඉන්ටර්වල් එකේදී වගේ ලියා ගන්න පුළුවන්. අපි කියන්නකො ලියා ගන්න බෑ කියලා හිතෙනවා නම් ඔයාලා පොත ගෙනල්ලා තියාගෙන ඉන්නවා. කලින් ටික ලියාගෙන. දැන් හෙට දවසේ එනවා කියන්නකො තමරමාලි මැඩම්. ඔයාලට කලින් උගන්වපු ටිකේ අත්සන හෙට දවසේ ආවම ගන්නවා. හෙට උගන්වන එක ආය දවසක ආවම ගන්නවා. එහෙම කරගන්නත් පුළුවන්. කඩිමුඩියේ වැරදියට ලියා ගන්නවට වඩා හොඳයි. පොත හැමදාම ගේන්න කලින් එක ලියාගෙන ඉන්න. දැන් ගිය සතියේ බණ්ඩාරනායක සර් කරා. එතකොට ඒක ලියාගෙන ආවනම් අපි මේ සතිය අස්සන දාගන්නවා. එන්නේ මේ විදිහට. තේරුණා නේද පුතේ? එතකොට දැන් කවුරුවක්වත් දැන් මෙතන ඉන්නවනේ බැච් 5 දරුවෝ. බැච් 5 දරුවෝ කවුරු හරි පොත පුරවලා තියනවද? හරි. අපේ ඔන්ලයින් දරුවෝ පුරවලාද තියෙන්නේ? නෑ මැඩම්. පුරවලා නැත්තම් පුරවන්න එපා. හේතුව තමයි එක දවසක් අරගෙන මම ඔයාලට කියා දෙන්නම් පොත පුරවන විදිහ. සමහර දරුවෝ අපි පොඩ්ඩක් ගුරුවරුනේ හරි ක්‍රමවත්ව ලස්සනට ලියන්න ඕනේ. ගමන් යාම තුලින් මොනවාද වර්ධනය වෙන්නේ? දරුවගේ හසුරු කුසලතා දල චාලක. එතකොට පාඩම ලියලා ඊට පස්සේ තමයි ක්‍රියාව ලියන්න ඕනේ. ක්‍රියාව ලිව්වහම බලපු ගමන් මේ ළමයා ඉගෙනගත්තු පෙර පාසල මොකද්ද මේ කියලා අහන මට්ටමක් තිබ්බා. ඒ වගේම පුතේ දැන් සර්ට මම දෙන්න හදන්නේ ඊට කලින් විනාඩියක්. දැන් මේ පාර විභාගෙදිත් ගොඩක් දරුවන්ගේ අඩුපාඩු කීපයක් තිබ්බා. දැන් ගණිත සංකල්ප කියන එක අපි හැමදාම උගන්වනවානේ. මොනවද ගණිත සංකල්ප ටක් ගාලා අපේ දරුවෙක් කියන්නේ අලුත් දරුවෙක් අදාව දරුවෙක් හරි ඉන්න දරුවෙක් හරි අහලා තියෙන එක. අන්න හරි ඕවනේ. හැඩතල එකට එක අනුරූපතාව තේරීම ওই විදිහ දේවල් තමයි අසර ඕවනේ. දැන් ඔවා කටපාඩම් වෙනකන් උගන්වලා තියෙනවනේ. දැන් විභාගෙට ආවහම මොකද්ද ගණිත සංකල්ප එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම. ළමයා කෙලින්ම ෆේල්. උතුරු ටික ඔක්කොම හරි. අරක බැරි නිසා ෆේල්. ඒක බෑ කියන්නේ පුතේ ගුරුවරයෙක් විදිහට යවන්න බෑ. සියල්ලම ලස්සනට කරා. හැබැයි අරක අවුල්. ඒ නිසා ළමයාම ෆේල් වුණා. හිතන්න ආයෙ අවුරුද්දක් පස්සට යනවා. හැබැයි වෙලාවට මේ බැච් 4 අගෝස්තු එළියට යන හින්දා පුළුවන් වුණා ඒ ළමයට අගෝස්තු ළමයි එක්ක යන්න. ඒත් 10,000ක් ආයෙ ගෙවන්න ඕනේ.
මොන අපරාධයක්ද ඔයාලා ඉගෙනගෙන තියෙන ඒවා හැම වෙලේම පාඩම් කරගන්න, කියව ගන්න, බලා ගන්න. දැන් එදා ඔයාලගේ වෙලාව අරගෙන මම Zoom එකක් තිබ්බනේ විභාගෙට යන ළමයින්ට. 4 දෙනෙක් ෆේල් වුණා. 4 දෙනාගෙන් දෙන්නෙක් Zoom එකට ලොග් වෙලාම නෑ. දෙන්නෙක් ඇවිල්ලා මූණ පෙන්නලා ගිහිල්ලා. ඒ තමයි 4 දෙනා. එතකොට එක දරුවෙක් ඇවිල්ලා විභාගෙ මෙහෙම වාඩි වෙලා ඇසසෙන්න කලින් නැගිටලා ගියා. ඒ දරුවත් Zoom එකට හිටපුම නැති දරුවෙක්. එතකොට ඔයාලා හිතන්න විභාගයක් වෙලාවෙදී ඔයාලට එන්න කියලා Zoom එකක් තියන්නේ. ඇයි? ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ටික කරන්න. පළවෙනි දවසේ ළමයින්ට අපහසු වෙච්ච එක තැනක්වත් දෙවෙනි දවසේ ළමයින්ට අපහසුනේ නැහැ. ඇයි දෙවෙනි ටීම් එකට මේවා බලා ගන්න කියලා නැවත කිව්වා. එතකොට Zoom එකට හිටපු නැති දරුවන්ට ඒක කරගන්න බැරි වුණා. ඒ ළමයි ෆේල් වුණා. එතකොට කාලයක් පස්සට යනවා. ඉන්ටර්නෙට් එකේ බලපුවාම ෆේල් ළමෙක් කියලා නම සටහන් වෙලා තියෙනවා. නැවත විභාගයට යන්න 10000ක් ගෙවන්න ඕනේ. ප්‍රැක්ටිකල් වලට ආයෙ ගෙවන්න ඕනේ. එතකොට කාලය, ශ්‍රමය, ධනය සියල්ල අපතේ යනවා. එන්න ඔයාලා හැමෝගෙම මං ඉල්ලා සිටිනවා ෆිසිකල් එන්න පුළුවන් හැම ළමෙක්ම එන්න. දැන් අර දරුවෝ එන්නේ ගොඩක් දුර ඉඳලා. ඇයි? ෆිසිකල් ඇවිල්ලා අහගන්නවා වගේ ඔන්ලයින් ඉඳලා අහගන්න හිතෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, සිග්නල් නැහැ. මේ කොච්චර දුර ඉඳලා දෙන්නේ හැමදාම. ඒක කොහෙද මන් නමත් අමතකයි. ඔව් එයා ජයල ඔයා නෙමෙයි අර අනිත් දරුවා කොහෙද එයා? ඔයා වගේම සමහරව මාතර එක්කෙනා ඔපරේෂන් කරලා ඉන්නේ මේ දවස්වල. අම්බලන්ගොඩ ඉඳලා පුතේ හැමදාම එනවා. එයාට මේ දැන් ටික දවසක් එන්න බෑ ඔපරේෂන් එකක් කරා. හැමදාම ආවා. ඒකට කොච්චර ඉන්ටර්සිටි එකට වියදමක් යනවද කියන්නකෝ. හැබැයි ඔපරේෂන් එක මිසක් නැත්තම් හැමදාම ආවා. ඒකට මීට වඩා අපේ ළමයි ගොඩක් ඉන්නවා. දැන් අර ළමයින්ට මේ ලේසි මේවා ලේසි කියලා හිතනවනේ. නමුත් විභාගෙදී උත්තර දෙන්න ගණිත සංකල්පත් අමතක වෙලා ආයෙ ෆේල් වෙනවා. ඒ නිසා පුතේ මම ඔයාලෙන් දැන් මේ ටිකේ නම් අපේ දරුවෝ අඩු වෙන්න බලපාන වෙති SC එක අර රස්නේ ගතිය ඒකට විසඳුමක් විදිහට ලබන සතියේ ඔයාලා එන්නේ අපේ අතෙන්ට. පෙරපාසල් ගොඩනැගිල්ලට පාරේ අනිත් පැත්තට. පුතාලා ඔක්කොම අහගන්න මේ දැන් මේකේ ලොකු ප්‍රයාර එකක් තියෙනවා කියලා ගිය සතියේ කතා කරලා කිව්වා. එතකොට අපි අලුතෙන් එකක් දානවා මිසක් මේක හදලා වැඩක් නැහැ. ඒ හින්දා මං හිතාගත්තා මේක ප්‍රැක්ටිකල් වලට අරවට මේවට තියාගෙන දැන් අපේ බයික් වල එන අය හරි බයික් එක දාලා ආයෙ පාර පැනලා පයින් එන්නේ. අරක ක්ලාස් රූම් එකම අර පැත්තට ගන්නවා කියලා ඔයාලා ඔක්කොටම ඉඩ තියෙනවා. එතකොට වාහන සද්ද නැහැ, ප්‍රශ්න එන්නේ නැහැ. ගස් කොළනුත් එක්ක හොඳ නිදහසේ එන්න පුළුවන්. ලබන සෙනසුරාදා ඉරිදා එන අය අපේ පාරේ එහා පැත්තේ බිල්ඩින් එක කවුද දන්නේ නැත්තේ? දන්නේ නැති කෙනා අත උස්සන්නේ ඒ බිල්ඩින් එක. පුතා දන්නේ නේද? පුතේ ඔයා දන්නවනේ? ඔහොම මම ජනේලෙන් පෙන්නලා ඉස්සන්නේ තත්පරේද? මේ කෙලින්ම පාරේ අනිත් පැත්ත. ජනේලෙන් එළියට පයින්න විතරයි තියෙන්නේ. පුතේ රෝල ඩෝ එකේ දොර ඔක්කොම පෙන්නන්න. එතකොට හරි ලේසි පාර පුතා දන්නවනේ? පාර පයින්න විතරයි තියෙන්නේ. මම Google link මේ කියන්නේ මැප් එකක් දාන්නම් ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. හොයාගන්න අමාරු වන්නේ පාර පයින්න විතරයි නේද පුතේ? හරි. මීට වඩා පහසුයි ලේසි ඔයාලට අපිට සම්පත් තියාගෙන මේ සද්දේ රස්නේ එක්ක මෙතන ලෙක්චර්ස් දැන් මට හිතුණා මේක පිරෙන්න ළමයි ඉන්නවනේ. මේ දැන් AC එක අවුල් වුණාට පස්සේ තමයි අපේ ළමයිට කිසිටක් අඩු නේද? ඒ අපහසු නිසා වෙන්නේ නැති. ඒකට පිළියම තමයි අතන හරි ගස්සලා තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපේ ජයන්ත සර්ට බාර දෙනවා. නැවත වරක් මම අන්තිම මොහොතේ කියනවා ෆිසිකල් පුළුවන් දරුවෝ හැමදාම එන්න. අතෙන්ට ගියාට පස්සේ ඉඩ හොඳටම තියෙනවා. ඩේලි ඔයාලා ඉන්න ෆිසිකල් 6 දෙනාද ඩේලි 6 දෙනා ළමා සින්දු 6ක් ඔයාලගේ නැටුම් 6ක් කරනවා. හේතුව තමයි අපේ දරුවෝ ෆේල් වෙන්නේ ලියන එක නෙමෙයි ප්‍රැක්ටිකල් එක. හරිද? එතකොට මට ඔන්ලයින්ම ඉන්න දරුවන්ට ඒ වෙලාවේදී කැම් එකෙන් ඔන්ලයින් බලා මම ඒ නිසා තමයි ඔයාලගේ තැන චේන්ජ් කරන්නේ.
ඔන්ලයින් ඉන්න දරුවන්ට ඒක චුට්ටක් බලාගෙන මේ වෙලාවේදී ඔයාලා දක්ෂව වැඩේ කරගන්න පුතේ. මම මේ සතියේ ඔයාලට ප්‍රැක්ටිකල් එකක් ඒ කියන්නේ හැම සතියෙම පැය කාලක් කොයි ලෙක්චර් ආවත් ඔයාලට ප්‍රැක්ටිකල් එකක් පැය කාලක් පැය භාගයක් යොදා ගන්නවාමයි. දැන් දෙකට නම් ඉවර වෙන්නේ 1:30ට පටන් ගන්නවා. 1:30ට අත්ක්‍රියාකාරකමක් හෑන්ඩ් වර්ක් එකක්. ඒ කියන්නේ මම දෙනවා මේ සතිය ඔයාලා හෑන්ඩ් වර්ක් එකකට ලෑස්ති වෙලා එන්න. මේ සතිය ඔයාලා සින්දුවකට ලෑස්ති වෙලා එන්න. මේ සතිය නැටුමකට ලෑස්ති වෙලා එන්න. එන්න ඒ විදිහට මම ඔයාලට දෙනවා. එතකොට ඒ ලෑස්ති වෙලා ආව ටික දැන් අත්වැඩකට නම් ලෑස්ති වෙලා ආවේ ඒක අපේ ආයතනයේ තියලා යන්න මම ඔයාලට තැනක් හදලා තියෙනවා. අද දවසේ ඔයාට නම් අත්වැඩේ වැටුනේ ඊගව සතියේ ඉඳලා. පුතාට නම් අද දවසේ අත්වැඩේ වැටුනේ අනිත් එක්කෙනාට අත්වැඩේ කරගන්න බැරි වුණා නම් දැන් අත්වැඩේ කියන එක ඩෙස්ක් දාලා එතන ඉඳ තියෙන හින්දා ඔක්කොටම කරන්න පුළුවන් විදිහට තමයි මම ඒ දවසේ වෙන් කරන්නේ. නැතුණොත් දරුවෝ 5 දෙනෙක් විතර විනාඩි කීයද කියන්න කියන්නේ. හැබැයි එහෙම වුණොත් ඔයාලා විභාගේ අනිවාර්යෙන් සමත්. නැත්නම් අපරාධේ ඔයාලගේ මුදල ගිහිල්ලා දැන් මට කිසිම ගැටලුවක් නැහැ. මට මුදල ඇවිල්ලා ඉවරයි ඔයාලා විභාගෙට යනකොට. ඔයාලා විභාගෙට යවන්නේ මම මේ මුදල සම්පූර්ණයෙන්ම ගෙවුනාට පස්සේ. එතකොට මට ඔයාලා තව පාරක් අසමත් වෙනවා කියන්නේ මට පොඩි chance එකක් තියෙනවා සුතේ. ඒක මං chance එක මොකද්ද කියන්නේ? ඔයාලා අසමත් වෙන තරමට මට ඒක වාසි. ඇසසල හරි කැමැත්තෙන් එනවා ඔලු දෙඩි ගාන වැඩි ළමයෙක්ගෙන් දෙන ගාන වැඩි වෙනවා. ඔයාලා මෙතෙන්ට එන වාර ගාන විභාගයට හරි එන වාර ගාන වැඩි වෙනවා ඔලු දෙඩි ගාන වටේ අයට පේනවා. මට හරි වාසි. හැම පැත්තෙම වාසි. හැබැයි ඔයාලව ෆේල් කරන්න මට කොච්චර වාසි වුණත් මගේ ඔළුවේ බිඳුවකවත් කොනකවත් නැහැ. මට ඕනේ ඔයාලව one shot pass කරලා මගේ දරුවෙක් හරි දක්ෂව ශක්තිමත් එළියට ගියා කියලා පෙන්වන්න. ඒ හින්දා අපේ පුළුවන් හැම දරුවෙක්ම ඔයාලා ඔය විදිහට ලබන සතියේ ඉඳලා යන සිස්ටම් එක හරියටම යන්න නම් පුළුවන් හැම දරුවෙක්ම ෆිසිකල් සම්බන්ධ වෙන්න පුළුවන් හැම කෙනෙක්ම ඔන්ලයින් සම්බන්ධ වෙන අයත් මාසෙකට දවසක් හරි ෆිසිකල් සම්බන්ධ වෙයි. ඔයාලා ඉගෙන ගන්න විදිහ දැක්කහම සහ අපේ එන්න අමාරුම අය ඔන්ලයින් ඉන්නවා දුර ඉන්න අය චූටි බබාලා ඉන්න අය එන්න අමාරුම අය ඒ කියන්නේ අපි කියමුකෝ පොළොන්නරුවේ දරුවා ඒ දරුවට හැමදාම එන්න බෑ. හැබැයි ඒ දරුවා වුණත් මාසෙකට සැරයක් හරි මාස දෙකකට සැරයක් හරි ඔයාලා එක්ක ජොයින්ට් වුණොත් එයාලට තේරෙයි මේ එකතු වෙලා හැදෙන ගැම්ම ඔයාලට අනාගතයට කොච්චර වටිනවද කියලා. හරි. අපි ඉදිරියේදී ඔයාලට කොහොමත් දරුවෝ සියලුම දෙනා එකතු කරලා one day program එකක් තියෙනවා. ඒකේ දිනේ කල් වේලා ඇත ඔයාලට සඳහන් කරනවා. අගෝස්තු අන්තිමටම වගේ යන් කියලා අපි කතා කරලා කිව්වේ. ඒ නිසා සියලුම දෙනා මෙතනින් එහා ලෙක්චර් එකත් එක්ක යන්න පොදු කරුණු කාරණා උච්චරයි.